ජීවිතයේදී අපිට සමහර දේවල් තේරුම් ගන්න කාලයක් ගත වෙනවා. එක කාලෙකදී දුකක් කරදරයක් කියලා අපි හිතපු දේවල් තව ටික කාලයක් ඉස්සරහට ගියාම අපි තේරුම් ගන්නවා ඒ වගේ අභියෝග අපේ ජීවිතේට ආවේ ඇත්තටම අපිව අලුත් මාවතකට අරගෙන යන්න අපිට අපේ ජීවිතයේ වටිනාකම තේරුම් කරලා දෙන්න අපේ ශක්තිය හඳුන්වලා දෙන්න අපි ඉන්න තැන ඇත්තටම මොකක්ද කියලා අපිට වටහා ගන්න බැරුව ඉන්න අවස්ථාවල අපිට ඉන්න තැන තේරුම් කරලා දෙන්න සහ අපි මෙතනින් කොහෙටද යන්නේ කියන එක අපිට තේරුම් කරවන්න තමයි සමහරලාට ජීවිතේ සමහර කරදර බාධක අපේ ජීවිතේට එන්නේ. ඉතින් ඒ වගේ එක කරදරයක් හරි බාධකයක් හරි ජීවිතේට ආවන් පස්සේ තමයි ඔයා හිතන්න පටන් ගන්නෙ මං කොහොමද මෙතනින් ගැලවෙන්නේ කියලා. එතකොට තමයි ඔයා හිතන්නේ මං කොහොමද ඊළඟ ලෙවල් එකට යන්නේ කියලා. එතනින් එහාට තමයි ඔයා ජීවිතේ ඇත්තටම ඔයාගේ ශක්තිය භාවිතා කරන්න පටන් ගන්නෙ. ඉතින් ඔයාත් කවදා හරි දවසක ඒ වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවද? ඔයාගේ ජීවිතයේ ආපු ප්‍රශ්නයක්, කරදරයක්, බාධකයක් එයට උත්තරයක් විදියට මොකක්ද කියලා ඔයා කල්පනා කරමින් ඉඳලා උත්තරේ හොයන්න යනකොට ඔයාට කවදා හරි දවසක දැනලා තියෙනවද නෑ මේක මෙහෙම කරලා හරියන්නේ නෑ මේගොල්ලන්ත් එක්ක මේක හරියන්නේ මට මෙතන හරියන්නේ මට මේක ගැලපෙන්නේ මම මීට වඩා වෙනස් කෙනෙක් මට මීට වඩා වෙනස් දෙයක් කරන්න පුළුවන් මට වෙනස් මාවතක් තෝරගන්න තිබ්බා ඒ මාවත මම තෝරගන්න ඕනේ ඉතින් ඔය තෝරා ගන්න වෙනත් මාර්ග ඔයාට තෝරගන්න බැරි වුණේ මෙච්චර කාල ඔයාගේ හිත ඒකට හයිය කරගන්නවට බැරි වුණ නිසා මොකද ඔයා ඒකට ඔයාගේ හිත හයිය කරගත්තේ නැත්තේ ඔයා හිටියේ ඔයාගේ කම්ෆර්ට් සෝන් එකේ නිසා ඔයාට මෙතුවක් දවසක් කරදරයක් නැහැ බාධාවක් නැහැ මෙතන හොඳයි කියලා හිටියා. ඔකට පොඩි බණ කතාවක් මම අහලා තියෙනවා. යාළුව දෙන්නෙක් ඉඳලා දෙන්න මැරිලා යනවා. මැරිලා ගියාම එක්කෙනෙක් උපදින්නේ වතුරක ඉන්න පණුවෙක් විදිහට අනිත් එක්කෙනා දිව්‍ය ලෝකේ. ඉතින් දිව්‍ය ලෝකේ ඉන්න යාළුවා එයාගේ යාළුවා කොහෙද ඉන්නේ කියලා බලනකොට එයා ඉන්නවා වතුරක පීන පණුවෙක් වගේ. ඉතින් එයාවිලා කියනවා මට දුකයි යාළුවා ඔයා දුක් විඳිනවා. ඒ නිසා ඔතනින් ඔයාව මං ගලව ගන්න ඕනේ කියලා. එතකොට මේ පණුව අහනවා මොකද්ද ඔයා ඔය කියන්නේ? කොච්චර ෂෝක්ද මම මේ වතුරේ පීන හරි සතුටින් ඉන්නවා. එයාට ඒක දැනෙන්නේ එහෙමයි. මොකද එයාගේ කම්ෆර්ට් සෝන් එක ඒ වතුර ටික. ඉතින් අපිත් ඒ වගේ හිර වෙලා ඉන්නේ නැතුව වතුරක දිව්‍ය ලෝකේ ඉන්න යාළුවාගේ වටිනාකම එයාට තේරුන්නේ නැහැ. මොකද එයාගේ සැප පහසු ස්ථානේ එතන නිසා. ඉතින් අපි වගේ වෙන්නේ නැතුව අපේ ජීවිතේ ඉදිරිය ඊළඟ පියවර ඊළඟ ලෙවල් එක ප්ලෑන් කරන එක තමයි හොඳ. මං හිතන්නේ ජීවිතේට පොඩි කරදරයක් බාධාවක් ආවහම සමහරලාට අපිට ඒකෙන් හම්බ වෙනවා හොඳ තල්ලුවක්. ඒ තල්ලුව හරියට අරගත්තා නම් අපිට ගොඩාක් දුර කියලා නතර වෙන්න පුළුවන්. චුට්ටක් ඒ ගැන ඔයගොල්ලොත් හිතන්න.